අයිබෝන් ආමක ලයින් එස්සල්ගේ ස්කෝල් YouTube channel එකේ ගැන කොට්ලින් ලෙසන් සීරීස් එකේ පස්වෙනි වීඩියෝත් එක්ක අද අපි කතා කරන්නේ ඉතාමත් සරල මාතෘකාවක්. හැබැයි අපි පාවිච්චි කරන විවිධ ඔපරේටර්ස් මේ දේවල් අපිට මේ ලෙසන් සීරීස් එක පුරාම වැදගත් වෙනවා. ඒ නිසා පොඩි වෙලාවක් කරන් අපි මේ දේවල් ගැන ඉගෙන ගමු. මුලින්ම මේ ප්ලස් මාක් එක. එහෙම නැත්නම් මේක ඇඩිෂන් කියලා හඳුන්වනවා. ඔය දන්නා 1 2 එකතු වුණාට පස්සේ අනිවාර්යයෙන්ම රිසල්ට් එක 3ක් වෙන්න ඕනේ. ඉතින් ඒ අනුව අපිට බලා ගන්න පුළුවන් අපේ ටර්මිනල් එකේ 3 කියන රිසල්ට් එක මේ විදිහට පෙන්නනවා. ඒ වගේම අපිට පුළුවන්කම දෙන අඩු කිරීම. එහෙම නැත්නම් සබස්ට්‍රැක්ෂන් කියන එක පාවිච්චි කරන්න. උදාහරණයකට 4න් 2ක් අඩු කරාට පස්සේ අබ්බලම රිසල්ට් එක විදිහට පෙන්වන්න ඕනේ 2ක්. ඉතින් මේ විදිහට අපිට පුළුවන්කම තියෙන මල්ටිපිකේෂන් එහෙම නැත්නම් ගුණ කිරීම පාවිච්චි කරන්න. ඉතින් මම විදිහට ගුණ කිරීම පාවිච්චි කරලා මේක රන් කරලා අපිට බලා ගන්න පුළුවන් ඉන්නවනේ 8 කියන එක. මේ සරල ගණිත කර්ම එහෙම නැත්නම් අපි විවිධ පාවිච්චි කරන ඔපරේටර්ස් ගැන මේ කතා කරන්නේ 4 2කින් බෙදුවට පස්සේ උත්තරේ ඔය දන්නවා අනිවාර්යයෙන්ම 2 වෙන්න ඕනි කියලා ඒක අපිට බලා ගන්නත් හම්බෙනවා. හැබැයි මේ වෙදි වැඩි අපි කතා කරන්නේ නැති විශේෂ තැන් තියෙනවා. උදාහරණයක් මම 5 2කින් බෙදුවොත් මොන වගේ දෙයක් වේද? උත්තරේ 2ද 2.5ද නැත්නම් වෙන එකක්ද? උත්තරේ 2යි. මේකට හේතුවක් තියෙනවා. අපි මේ පාවිච්චි කරන සංඛ්‍යා වලට අපි කියන්නේ ඉන්ටිජර්ස් කියලා. හැබැයි නිකමට හරි අපි මේක දශම සංඛ්‍යාවක් කරොත් ඒ කියන්නේ ෆ්ලෝට් එකක් බවට පත් කරනවා. මේ දශම සංඛ්‍යා වලට අපි කියන්නේ ෆ්ලෝට් කියලා. ඒ වගේ පූර්ණ සංඛ්‍යා වලට අපි කියන්නේ ඉන්ටිජර්ස් කියලා. දැන් ඔයාලට බලා ගන්න බලන්න 2.5 වුණා. මේක ඕනෙත් නෑ. මට පුළුවන්කම තියෙනවා මේ 5 කියන එක වෙනකොට 5.0 පාවිච්චි කරන්න. එකම සංඛ්‍යාව. හැබැයි මම මෙතන ෆ්ලෝට් එකක් දැන් පාවිච්චි කරන. ඒක නිසා 2.5ම මේ විදිහට පිටපත් වෙලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව. ඉතින් මේකත් එක්ක අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි අපිට පුළුවන්කම තියෙනවා ෆ්ලෝට් එකක් පාවිච්චි කරන්න. ඒ වුණොත් මේ දෙකත් ෆ්ලෝට් එකක්. එහෙම නැත්නම් දශම සංඛ්‍යාවක් කියලා හිතලා එයා දශම සංඛ්‍යාවක්ම අවුට්පුට් කරනවා. ඒතර හරියම වැලියු එක හම්බ වෙනවා. හැබැයි අපි සාමාන්‍ය විදිහට 5 2කින් බෙදන්න කියලා කිව්වොත් ඔයාලට තේරෙන්නේ නැති අපිට යම්කිසි වැලියු එකක් නැති වෙනවා. ඇත්තටම උත්තරේ 2.5යි. හැබැයි මෙතන උත්තරේ විදිහට 2 පිටපත් වෙන්නේ. ඉතින් ඒක නිසා අපිට ඒ වගේ බෙදීමේදී පොඩි ට්‍රිකි තැන් බලා ගන්න හම්බ වෙනවා. ඊළඟට තවත් වැදගත්ම දෙයක් තමයි මොඩියුලර් සංකේතය. එහෙම නැත්නම් රිමයින්ඩර් එක. ඉතින් අපි සංඛ්‍යාවක් බෙදුවට පස්සේ කීයක් ඉතුරු වෙනවද කියන එක මේ සංකේතය හරහා අපිට බලා ගන්න පුළුවන්කම තියෙන. උදාහරණයකට 5 2කින් බෙදුවම 1යි ඉතුරු වෙන්නේ. ඒ නිසා ඉතුරු ඉච්ච ගන්න තමයි මෙතන බලා ගන්න හම්බෙන්නේ. උදාහරණයකට 21 සහ 8 වගේ සංඛ්‍යාවක් කරගත්තොත් 8 වරක් 2 16යි ඉතුරු 5යි. ඒක නිසා අනිවාර්යෙන් 5 කියලා මෙතන පිටපත් වෙන්න ඕනේ. හොඳට තේරුම් ගන්න මේ තියෙන සංඛ්‍යාව මේ සංඛ්‍යාවෙන් බෙදුවට පස්සේ කීයක් ඉතුරුද කියන එක තමයි මේ මොඩියුලර් සංකේතයෙන් අපිට බලා ගන්න හම්බෙන්නේ. මීට අමතරව අපිට වේරියබල්ස් මොඩිෆයි කරන්න පුළුවන්කම තියෙනවා. මම වා කියන එක පාවිච්චි කරලා x සමානයි 1යි කියලා අරගන්න. ඒ වගේම මට පුළුවන්කම තියෙනවා මට අවශ්‍ය නම් x සමානයි x ධන 3 වගේ දෙයක් දෙන්න. මට පුළුවන්කම තියෙනවා print ln එක පාවිච්චි කරලා x එක පිටපත් කරන්න. හරි. මම මේ කරපු දේ සමහරකට කන්ෆියුස් වෙනවා ඇති. මොකද මම මෙතන x එකක් ඩික්ලෙයාර් කරලා ඊට පස්සේ මම මේ x එක ආපෝසරයක් x එකක් එක්ක එකතු කරලා තියෙන තුනක් පළවෙනිම තාඩම කෝඩ් කරන කෙනෙක් ඉන්නවා. ඔයා හිතනද මේ දේ මොකද්ද කරේ කියලා. ඉතින් අපිට සාමාන්‍යයෙන් මේ විදිහට IT වලදී එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑමින් වලදී variables modify කරන්න පුළුවන්. ඒ කියන්නේ මුලින්ම මම x කියන variable එක 1 කියලා ආදේශ කරා. හැබැයි මට ඊට පස්සේ පුළුවන්කම තියෙනවා මේ දැනට තියෙන පරණ x ට 3ක් එකතු කරලා අලුත් x කෙනෙක් හදන්න. මේක නිකන් versions දෙකක් විදිහට අපි හිතමු. කියන්නේ මේ තියෙන මුලින්ම තියෙන x මේ තියෙන අලුත් x කෙනෙක්. හැබැයි එකම variable එක. ඒතර මේකේ අදහස තමයි දැනට x වල තියෙන value එකට 3ක් එකතු කරාට පස්සේ තමයි අලුතෙන් x වල value එක සකස් වෙන්නේ. එතකොට ඒ අනුව මම මේක print කරාට පස්සේ ඔයා දන්නවා මුලින්ම තිබිච්ච x වල value එක 1යි. ඉතින් මේ එකට 3ක් එකතු වෙලා 4ක් විදිහට අපිට print ln එකේ x print වීම සිද්ධ වෙනවා. මේක ලියන්න පුළුවන් ලේසි තවත් ක්‍රමයක් තියෙනවා. මට මේ x සමාන x ධන 3 වෙනුවට x plus equals 3 විදිහට ලියන්න පුළුවන්කම තියෙනවා. ඒතර තේරුම් ගන්න මෙන්න මේ පේලිය සහ මේ පේලිය කියන දෙකෙන්ම වෙන්නේ 100%ක් එකම දේ. කිසිම වෙනසක් නැහැ. මේක අපිට ටිකක් ෂෝට් ෆෝම් එකක්. ඒක නිසා මම මේක මකලා ඒ පේලිය විතරක් තියන්නම්. අපිට පුළුවන්කම තියෙනවා මෙන්න මේ විදිහට එකම උත්තරේ ආපොසරයක් ලබා ගන්න. මේක ඇඩිෂන් එකට විතරක් නෙමෙයි අපිට සරලම ගුණ කිරීමට උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මම මෙතන x වල අගය 2 වගේ දෙන්න. දැන් මම කිව්වොත් x ගුණ කිරීම සමානයි 3 කියලා දන්නවා 6 කින් උත්තරේ පිටපත් වෙන්න ඕනේ. ඔයාලට පේනවා ඇති. මොකද මේකේ ඇත්තම අදහස x සමානයි x ගුණ කිරීම 3 කියන එක. ඉතින් ඒක තමයි අපි මේ වගේ කෙටි විදිහට ලියලා තියෙන්නේ. අපි තමත් සරල ඔපරේටර්ස් ගැන කතා කරා. මම හිතනවා ඔයාලට හොඳ අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් එන්න ඇති කියලා ඔපරේටර්ස් ගැන. ප්‍රශ්න දෙනවා නම් කමෙන්ට් කරන්න. ඊළඟ වීඩියෝ එකේ ආයෙ හම්බ වෙනකම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.